2007 දෙසැම්බරයේදී වයස අවුරුදු 20ක් වූ ලියනල් මෙසි යුනිසෙෆ් පුණ්‍ය ව්‍යාපෘතියක ප්‍රචාරක වැඩසටහනක් සඳහා මාස 6ක බිරිඳකුව නාවමින් සිටියා. ඒ බිරිඳා තමයි ඉස්පාඤ්ඤයේ 2026 ලෝක කුසලාන අවසන් තරගය දක්වා ගෙන ආපු ලමීන් යමාල්. ඒත් එදා කිසිවෙක් සිතන්න නැතුව ඇති ගමේ දුප්පත් නිවසක ඉපදුණු ඒ බිරිඳා අද පාපන්තු රජුගේ ප්‍රතිවාදියා වේවි කියලා. අපි ආපසු යමු 2007 වසරට. එකල මෙසි බාසිලෝනා කණ්ඩායමේ නැගී එන තරුවක්. යුනිසෙෆ් සහ ඉස්පාඤ්ඤ පුවත්පත් එක්ව පුණ්‍ය කටයුත්තක් සංවිධානය කළා. එහිදී ගෙවල් වලට ලොතරැයි දමා බාසිලෝනා ක්‍රීඩකයින් සමග ඡායාරූප ගැනීමට අවස්ථාව ලබා දුන්නා. එම ලොතරැය දිනූ පවුලක් තමයි යමාල්ගේ පවුල. ඒ අනුව මාස 6ක් වයසදී ලමීන් යමාල්ට තරුණ මෙසි සමග ඡායාරූප ගැනීමට අවස්ථාව ලැබුණා. ඉන්පසු කාලය ගෙවී ගියා. මෙසි ලෝක පාපන්දුවේ රජ බවට පත් වුණා. ටැලන්ටියෝල් සම්මාන 8 වතාවක් දිනාගත්තු ලෝක කුසලාන කෝපා ඇමරිකාව චැම්පියන් ලීග් වැනි සෑම ගෞරවයක් තමාගේ රට වෙනුවෙන් ලබා දුන්නා. 2022 දී ඔහු ආජන්ටිනාව ලෝක කුසලාන ජයග්‍රහණයකින් සැරසුවා. අද වනවිට වයස අවුරුදු 39ක් වන ඔහු මෙවර තරගාවලියේ ගෝල් 8ක් සහ ගෝල් ආධාර එනම් ඇසිස්ට් පාස් 4ක් ලබා දී තිබෙනවා. නමුත් යමාල්ගේ ගමන මෙසිට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඔහු ඉපදුනේ ඉතාම දුප්පත් පවුලක. ඔහුගේ පියා කම්කරුවෙක්. මව අවන්හලක සේවිකාවක්. ඔහුට අවුරුදු 3 දී පියා පවුලෙන් වෙන් වෙනවා. ඉන්පසු මව තමයි ඔහුව හදා වඩා ගන්නේ. ඔවුන් ජීවත් වුණේ ඉස්පාඤ්ඤයේ මාටෝරෙල් නගරයේ පටු මහල් නිවාසයක. යමාල් කුඩා කාලයේ පාරේ පන්දුවට පයින් ගසමින් හැදුණු දරුවෙක්. නමුත් ඔහුගේ දක්ෂතාවයේ දුටු බාසිලෝනා ස්කවුට්ස් ඔහුව ලා මසියා ඇකඩමියට ගෙනාවා. මෙසිගේම පාසටහන් අනුගමනය කරමින් ඔහු ඉහළට ගියා. විශේෂයෙන්ම යමාල් ක්‍රීඩා කරන කිසිම තරගයක ඉස්පාඤ්ඤ ජාතික කණ්ඩායම පරාජය වෙලා නැහැ. ඔහු ජාතික කණ්ඩායමට එකතු වූ දා සිට මේ දක්වා ඔහු ක්‍රීඩා කළ සියලුම තරගවලින් ඉස්පාඤ්ඤය ජයග්‍රහණය කර තිබෙනවා. තරග කිහිපයක් සම වෙලා තිබෙනවා. මෙවර ලෝක කුසලානයේ ඔහු ක්‍රීඩා කළ සෑම විනිත්තුවකම ඉස්පාඤ්ඤය ජයග්‍රහණය කළා. ඒ ලෝක පාපන්දු ඉතිහාසයේ බිහිසුණු වාර්තාවක්. 2024 යුරෝ කුසලානයේදී යමාල් දක්ෂතා දැක්වීමත් සමග ඔහුගේ පියා සමාජ මාධ්‍යවල මෙසි සමග සිටින මෙම පැරණි ඡායාරූපය පළ කළා. ඔහු එයට හැඳින්වුවේ පුරාවෘත්ත දෙදෙනෙකුගේ ආරම්භය කියලා. අද ඒ ඡායාරූපය නැවත ලෝ පුරා කතාබහට ලක් වුණා. දැන් අපි 2026 ලෝක කුසලාන අවසන් තරගයේ අභ්‍යස. එක් පැත්තක ආජන්ටිනාව පාපන්තු රජු මෙසි සමග, අනෙක් පැත්තේ ඉස්පාඤ්ඤයේ අපරාජිත ළමා තරුව ලමින් යමාල් සමග අර්ධ අවසන් තරගයේ දෙස බලමු. එහිදී මෙසි සුපිරි මැජික් එකක් පෙන්වනවා. ප්‍රතිවාදී කණ්ඩායමේ ආරක්ෂකයින් ඔහු වට කරගත්තත් ඔහු පන්දුව රඳවාගෙන කෝණයකින් පවා අපූර්ව ගෝලයක් රැස් කළා. ඒ මැජික් එක තමයි ආජන්ටිනාව මෙම අවසන් තරගයට ගෙනාවේ. එක් අතේ වසර 19ක් තිස්සේ පරාජය වූ යමාල්ගේ ඉස්පාඤ්ඤය, අනෙක් අතින් අර්ධ අවසන් පූර්ව තරගයේ මැජික් පෙන්වූ මෙසිගේ ආජන්ටිනාව. මෙසි සහ යමාල් මේට පෙර කිසිදාක එකිනෙකාට එරෙහිව තරග වෙදිලා නැහැ. අද පාපන්දු ලෝකයේ උච්චතම තරග අවස්ථාවේ ඔවුන් මුණ ගැසෙනවා. අපූර්වම දේ නම් මේ දෙදෙනාම බාසිලෝනාවේ අංක 10 දරූ ක්‍රීඩකයන්. එක් අයෙකුගෙන් පසු අනෙක් කෙනා පැමිණියා. දෙදෙනාම ලා මසියා ඇකඩමියේ නිෂ්පාදන දෙකක්. ඒ නිසා ඉස්පාඤ්ඤ පුවත්පත් ලියා තිබෙනවා කවුරු දිනුවත් ලෝක කුසලානයේ ලා මසියාටයි කියලා. මෙසිට අද වයස අවුරුදු 39ක්. මේ ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය විය හැකියි. යමාල්ට වයස අවුරුදු 19ක්. ඔහුගේ පළමු ලෝක කුසලාන අවසන් තරගය. එදා තම අතේ සිටි බිරිඳා අද ලෝක කුසලාන වේදිකාවේ පාපන්දු රජුට එරෙහිව සටන් වදිනවා. එක් අතකින් ජනප්‍රවාදයක අවසානයේ, අනෙක් අතින් නව ජනප්‍රවාදයක ආරම්භය. යමාල්ගේ පියා එදා කිව්වා මේ පුරාවෘත්ත දෙදෙනෙකුගේ ආරම්භය කියලා. ඒ බව අද සැබෑ වෙලා තිබෙනවා. දුප්පත්කම නිසා බොහෝ දරුවන්ට ඔවුන්ගේ සිහින අතහර දැමීමට සිදු වෙනවා. නමුත් යමාල් ඒ සියල්ල බිඳ දැමුවා. එදා මෙසි අතින් ස්නානය කළ බිරිඳා අද ඔහුගේ ප්‍රතිවාදියා විදිහට පිටියට එනවා.
ඒ මොහොතේදී මිසීට හිතෙයි මම එදා සොරතට ගත්තු මේ දරුවාමද අද මගේ ප්‍රතිවාදියා කියලා. මේ දුප්පත් නිවසේ හැදුණු දරුවාමද කියලා. කෙසේ වෙතත් මේ ඉතිහාසය ලස්සනම පිටුව වනවන මිසකයි. අද අපි දුටුවා වසර 19කට කලින් දුප්පත් ගෙදරක සිටි බිලිඳා අද ලෝක උළෙලේ වීරයෙක් විදිහට පෙනී සිටින ආකාරය. කම්කරුවෙකුගේ පුතකුට පාපන්දු රජුගේ ප්‍රතිවාදියා වෙන්න පුළුවන් වුණා. ඒ තමයි සාර්ථකත්වයේ සැබෑ අරුත. ඔබත් අද සිටින තැන ඔබේ අනාගතය නොවේ. අද ඔබ ගන්නා සෑම පියවරක්ම ඔබේ හෙට දවස හැඩගස්සනවා. මෙසේ එදා දැන සිටියේ නැහැ තමා අත සිටින බිලිඳා දවසක තමාගේ ප්‍රතිවාදියා වේවි කියලා. යමාල්ගේ දුප්පත් දෙමාපියන් හීනෙව්වත් හිතුවේ නැහැ. ඔවුන්ගේ දරුවා අද ලෝකේ නම් දරන ක්‍රීඩකයෙක් වේවි කියලා. ඒ නිසා ඔබේ සිහින අතහරින්න එපා. ඔබේ ගමන විශ්වාස කරන්න. මොකද අද ඔබ නොදන්නා දේ හෙට ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. මේ ආකාරයේ ආස්වාදජනක කතා තවත් ආන්න අපගේ YouTube channel subscribe කරන්න අමතක කරන්න එපා. ඔබගේ සාර්ථකත්වයේ ගමන මෙතනින් අගුළු ඇරෙනවා. ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු. ජය වේවා.